වෙලා පහම කතා කරගත්ත පහමාට යන අපේ කරගන්න අලු ටික තාම වෙලා නැහැ. උදේ 6 වෙලාව කාලකන්ණි යාළුවෝ ටික ඉන්නේ දැනු ඇවිල්ලා දින කාලකන්ණි යාළුවට යන්න පිටත් වෙන්නේ නැති කීයටද 4යි ගානට එනවා කිව්වා. උදේ 6ට එන්නේ. අපේ ඉතින් හතා මාට වගේ ගමන පිටත් වුණා. අපි නුවරට ඇවිත් අම්පිටිය හරහා රිචිල්ල ගස්කට්ට ඇවිල්ලා අපේ ගමනාන්තය වුණ මතුරට ආවේ. අපි පළවෙනි දවසේ මන්දාරම් නුවර නතර වෙන්න හිතුවට අපිට මන්දාරම් නුවර නතර වෙන්න බැරි වුණා. අපි මතුරට යාළුවගේ දෙට ආවේ. හේතුව අපි කලින් දවසේ බුකින් දාන්න බැරි වුණා මන්දාරම් නුවර. මොකද ඒ තරමට සෙනග හිටියා. කොටේජ් එක බුක් කරන්න ඇවිල්ලා අපිට ඒක බුක් කරගන්න බැරි වුණා. අපි ඉතින් යාළුවගේ ගෙදර තමයි නතර වුණේ. ඔයාලත් සෙනසුරාදා ඉරිදා වගේ දවසක එනවා නම් කලින් බුකින් එකක් දාලා ඉන්න. ඒ තරමට සෙනග ඉන්නවා මන්දාරම් නුවර. ඊට පස්සේ ඉතින් අපි ගෙනාපු බඩු යාළුවගේ ගෙදර තියලා කමන් මාන්සිය යන්නත් එක්ක නාගන්න කියලා ලස්සන දියැලක් හොයාගෙන යන්න පිටත් වුණා. මතුරට තියෙන ලස්සන දොළ පාරකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ නාන්න කියලා. යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ මෝඩ යාළුවොත් එක්ක නාන්න ඇවිල්ලා ඉන්නේ. මගේ මෝඩ යාළුවෝ සෙට් එකේ ඉන්නවා ඇවිල්ලා නාන්න. හායි පිරින අයියා ඉන්නවා. නාන්න යන්නේ. සෙනුවා ඉන්නවා. හායි. ඒ හිටා. මෙන්න අපේ පොළු පාරයක්. අපි ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන සුපිරි ලොකේෂන් එකකට. මන්දාරම් නුවර කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ මතුරට පාර. අපි නාල කරලා පදිය පැලල්ල මතුරට අවුල ටිකක් ඇවිදලා නුවර එළියට යන්න තියෙන හයිෆරස් පාර දිගේ ලස්සන ෆොටෝස් සහ වීඩියෝ ටිකක් ගන්න වගේම ඒ මීදුමට ඒ පාරවල තියෙන සුන්දරත්වය විඳ ගන්න හොඳම වෙලාව හවස් වරුව හින්දා අපි ටිකක් හයිෆරස් පාර දිගේ ඇවිදින්න තීරණය කළා. ඉතින් කට්ටියම පිටත් වුණා මන්දාරම් නුවර හරහා කොළපතනැල්ල බලන්න යන්න. ඉතින් ලස්සන view එකක් තියෙන ලස්සන පාරක් තමයි මන්දාරම් නුවර පාර කියන්නේ. ඉතින් අපේ දෙවෙනි දවසේ මන්දාරම් නුවර තමා ගත කරන්න තියෙන්නේ කරේ. අපි මන්දාරම් නුවර පාර දිගේ කොළපතනැල්ල හොයාගෙන ගියා. අපේ ඉතින් ලස්සන මන්දාරම් නුවර ඇවිදලා කොළපතනැල්ල බලලා යාළුවොත් එක්ක දවල්ටත් මන්දාරම් නුවරින්ම කාලා තීරණය කළා හවස් වරුවේ අපි දෙවනි දවසේ රෑ වෙනකොට නුවර එළිය බලා පිටත් වෙන්න. අපි සාමාන්‍යයෙන් 5:00 වගේ වෙනකොට හයිෆරස් පාරේ නුවර එළිය යන්න තීරණය කළා. සාමාන්‍යයෙන් හවස 5:00 පස්සේ මතුරට ඉඳලා හයිෆරස් පාර ඔස්සේ නුවර එළියට යන්න තියෙන පාර මීදුමෙන් වැසී යන හින්දා
පොට්ටක් යන්න කරන්න අමාරු කරනවා. මොකද පාර චුට්ට සවුත් වේ කැඩිලා බිඳලා තියෙන නිසා පාර හදාගෙන යන ගම. හැබැයි ඉතින් මාර ලස්සනක් තියෙන පාරේ view එක. මීදුම බාලා පාර පුරාවටම මාර ලස්සන මීදුමක් එක්ක ලස්සන ලොකේෂන් ටිකක් බලාගෙන යන්න පුළුවන් පාරක් තමයි හයිෆරස් පාර කියන්නේ. අපිට සාමාන්‍යයෙන් වතුරට ඉඳලා හයිෆරස් පාරේ නුවර එළියට යන්න පැය 2ක් වගේ කාලයක් ගත වුණා. සාමාන්‍ය කිලෝමීටර 43ක් 45ක් අතර වගේ කාලයක් තියෙනවා යන්න. ඒ වුණාට අපිට පාර චුට්ටක් සවුතු වගේම රෑ වෙච්ච නිසා මීදුම පාර නිසා පාර පොඩ්ඩක් පේනවා පහදිලි ගතියක් තිබ්බ නිසා අපිට පැය 2ක් වගේ කාලයක් ගියා නුවර එළියට කිට්ටු වෙන්න. අපි ඉතින් නුවර එළිය නතර වුණා. දෙවෙනි දවසේ රෑ කොටේජ් එකක් අරගෙන ඊට පස්සේ පහුවදා උදේම අපි නැගිටලා තුන්වෙනි දවසේ අපි යන්න තියෙන එක ලස්සනම view එකක් තියෙන ලංකාවේ උස්සම ගම්මානය වෙන ශාන්තිපුර ගම හොයාගෙන යන්න. අපි ශාන්තිපුර ගම්මානයට කිට්ටු වුණා. ඇත්තම ශාන්තිපුර view point එක බලන්න සාමාන්‍ය රුපියල් 500ක ටිකට් එකක් අය කරනවා යාලා. ෆස්ට් ෆ්ලෝර් එකට 100යි, සෙකන්ඩ් ෆ්ලෝර් එකට 300ක් වගේම තර්ඩ් ෆ්ලෝර් එකට තුන්වෙනි ෆ්ලෝර් එකට යන්න රුපියල් 500ක ටිකට් එකක් යාලා අය කරනවා. ඉතින් අපි ශාන්තිපුර ගම්මානයත් බලාගෙන අපි ආව දෙවෙනි ලොකේෂන් එක විදියට ජැග්‍රෝ ෆාම් එක හොයාගෙන යන්න. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි කන්න පුළුවන් රසම ලොකේෂන් එකක් තමයි ජැග්‍රෝ ෆාම් කියන්නේ. අපි ඉතින් ජැග්‍රෝ ෆාම් එකෙන් ස්ට්‍රෝබෙරි අරගෙන කාලා අයිස්ක්‍රීම් එක මාර රස ස්ට්‍රෝබෙරි තියෙන්නේ. ගෙදර ගෙනියන්නත් එක්ක ස්ට්‍රෝබෙරිත් අරගෙන අපි පිටත් වුණා ජැග්‍රෝ ෆාම් එකෙන් අම්බේවැල ෆාම් එක බලන්න යන්න. ඊළඟට අපේ ගමන අන්තිම වුණා අම්බේවැල නිව්සීලන්ත ෆාම් එකට අපි ආවා. ඉතින් එතන ඉන්ට්‍රස් එකෙන් ටිකට් එකක් ගන්නවා. සාමාන්‍ය කෙනෙක් රුපියල් 500 වගේ ටිකට් එකක් අය කරනවා අම්බේවැල ෆාම් එක බලන්න යන්න. ඉතින් අම්බේවැල ෆාම් එක මාර ලස්සන ලොකේෂන් එක. අනිවාර්යෙන් නුවර එළිය ගියොත් බලන්න යන්න පුළුවන් ලස්සනම තැනක් තමයි අම්බේවැල ෆාම් එක කියන්නේ. අපිට ඒ වෙලාවේ බලා ගන්න පුළුවන් වුණා යන්ත්‍රානුසාරයෙන් කිරිදෝනා පාරේ එහෙම මානසිකක් හිටියා ඇතුලේ බලා ගන්න. ඉතින් මාර ලස්සනයි ඇතුලට ගිහිල්ලා බලන්න ඕන තැනක් තමයි අම්බේවැල ෆාම් එක කියන්නේ. අපි ඉතින් ඊළඟට අම්බේවැලෙන් පිටත් වෙලා ඔය හරහා හෝටන් තැන්න යන්න තමයි තීරණය කළේ. ඉතින් අපි හෝටන් ප්ලේස් හොයාගෙන යන ගමනේ ලස්සන ලොකේෂන් එකක් තමයි අපිට ඔයේ ඉඳලා එන ලස්සන පාර ගස් ටිකත් එක්කම වෙන පට්ටිපොළ පාර මාරම view එකක් තියෙන්නේ. මාරම මිදුමත් එක්ක මාරම ලස්සනක් තමයි පාරේ තියෙන්නේ. අපිට ඉතින් ලස්සන ට්‍රේන් එකක් යන විදිය බලා ගන්න පුළුවන් පට්ටිපොළ ස්ටේෂන් එකේදී. පට්ටිපොළ ස්ටේෂන් එක කියන්නේ ඉතින් ලංකාවේ උසම දුම්රිය ස්ථානය. අපිට ලස්සන
view එකක් ගන්න පුළුවන්. මාරම ලොකේෂන් එක තමයි පට්ටිපොළ දුම්රිය ස්ථානය. අපි ළඟට දැන් පට්ටිපොළ ස්ටේෂන් එක හරහා හෝටන් ප්ලේස් යන්න තීරණය කරා. හෝටන් ප්ලේස් යන පාර මාරම view එකක් තියෙන්නේ. හෝටන් ප්ලේස් හරහා අපි ඔහියට තමයි යන්නේ ඊළඟට. අපේ ගමනාන්තය හෝටන් ප්ලේස් හරහා ඔහිය යන. ඉතින් හෝටන් ප්ලේස් වල මේ දවස්වල දැක ගන්න ලැබෙන ලස්සන view එකක් තමයි නෙළුමල් වසන්තය. ඉතින් තම් පාටට පාර පුරාම නෙළුමල් පිපිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගොඩක් මේ දවස්වල සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත නෙළුමල් බලන්න ගොඩක් සෙනගක් ඇවිල්ලා හිටියා. ඉතින් තම් පාටට මාර ලස්සන view එකක් තියෙන පාර පුරාම අවුරුදු 12කට සැරයක් තමයි මේ නෙළුමල් වසන්තය පිපෙන්නේ. ඉතින් අපි ඔය හරහා ගෙදර එන්න තීරණය කරා. අපේ 3 වෙනි දවසත් නිමා කරලා